යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ සමදෙනා පිළිගන්නවා. අද දවස කිතුණු ඉතිහාසයේ ප්‍රධාන සිද්ධීන් තුනක් යේසුස් වහන්සේගේ ජීවිතය තුළ අද සිදු වුණ. අද මහා බ්‍රහස්පතින්දා නමින් හඳුන්වනු ලබනවා. මහා බ්‍රහස්පතින්දා දින යේසුස් වහන්සේ කාරණා තුනක් උන්වහන්සේගේ ජීවිතයේ විශේෂ කාරණා තුනක් අද අපි සිහිපත් කරන්න ඕනේ. මොකද එදා මහා බ්‍රහස්පතින්දා දින ගෙත්සෙමන කියන උයන තුල අපි දකිනවා යේසුස් වහන්සේ ගත් තීරණය 100% පියෝ දෙවියන් වහන්සේට කීකුරු වූ තීරණය නිසා අද අපිට ජීවනය, අද අපිට ගැලවීමත්, අද අපිට මරණය පරාජය කර සදාතනික ජීවනය, මතු පැමිණෙන රාජ්‍ය, මේ හැම දෙයක්ම අද අපිට අයිති වෙලා තිබෙන්නේ, උරුමය වෙලා තිබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ එදා ගෙත්සෙමනේදී ගත්ත තීරණයයි. දෙවෙනි ආදාන් වූ ක්‍රිස්තුස් වහන්සේ 100% පියෝ දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ කැමැත්තට කීකරු වුණා. තමන්ගේ ආශාව, තමන්ගේ වේදනාව, තමන්ගේ මානසික ජීවිතයේ කාරණා උදෙසා ඒවා කැප කරමින් මිලයක් ගෙවන්නට තමන්ගේ ජීවිතය අද උන්වහන්සේ බාර දුන්නා. ඉතින් අද කිතුණු සභාවට ඊටම ජයග්‍රහණී දවසක් තමයි අද දවස. යේසුස් වහන්සේ ගත්ත තීරණය මුළු ලෝක වාසී ජනතාවගේ පාපයෙන් ගැලවෙන එකම මාර්ගයේ බවට පත් උනේ ක්‍රිස්තුස් වහන්සේ අද ගෙත්සෙමන නුවණදී ගත්ත තීරණයයි. ඉතින් පියාණන් වහන්සේ පුත්‍රයා වෙව්වේ ගෙත්සෙමනේදී උන්වහන්සේ 100% පියෝ දෙවියන් වහන්සේට කීකුරු වීමටයි. ඒ කීකුරුකම කරන කොටගෙන අපිට අතිශයින් ජයග්‍රහණයක්, අපිට සදාතනික ජීවනයක් උන්වහන්සේ ලබා දීලා දැන් ඉවරයි. අද අපි ජයග්‍රාහකව මේ පණිවිඩය ගැන අපි කතා කරනව පමණක් නෙමෙයි, අපේ ජීවිතේ ඒ ජයග්‍රහණය භුක්ති විඳින සෙනගක් ලෙස මම ඔබේ ඉදිරියට පෙන්නනවා. ඉතින් ගෙත්සෙමනේදී උන්වහන්සේ අද දවසේ බ්‍රහස්පතින්දා කාරණා තුනක් සිදු වුණා. එකක් තමයි උන්වහන්සේ ගෝලයන්ගේ පාද සේදුවා. යටහත් පහත් සේවක හදවත තිබෙන නායකත්වයේ පිළිබඳ මනා ලෙස පිළිබිඹු කරනවා ගෝලයන්ගේ පාද සේදීමේ. අද අපි හිතනවා කිතුණු නායකත්වයේ කිතුණු පූජකයෙක් කියන්නේ තනතුරු විවිධ නම් වලින් අපි හඳුනා ගැනීම නෙමෙයි. ඇත්තෙන්ම කිතුණුවා කියන්නේ කිතුණු දෙවියන් වහන්සේගේ සේවකයා කියන්නේ සේවක හදවත තියෙන කෙනෙක් වෙන්න ඕනේ. අපි ආවේ සේවය ගරු බුහුමන් ලබන්න නෙමෙයි. දේව වචනේ කියනවා අපි ගරු බුහුමන් ලබන්න ආපු අය නෙමෙයි. අපි මිනිසුන්ට ගෞරවය දෙන්න, සේවය කරන්න ආපු අය තමයි කිතුණු නායකත්වය කියන්නේ. කිතුණු නායකත්වය කියන්නේ මේ මහ පොළව තුළ ගරු බුහුමන් නාම පදවි නාම අපි අරගැනීම නෙමෙයි. යේසුස් වහන්සේ කිව්වා මම ආවේ සේවය කරන්න. මම නුඹලාගේ සේවකයා කියලා. ඒක නිසා තමයි උන්වහන්සේ ඒ මහා බ්‍රහස්පතින්දා දින ගෝලයන් ගාවට ගිහිල්ලා ඔවුන්ගේ පාද සේදුවා. යේසුස් වහන්සේ තමයි සේවක හදවත තියෙන. අපි කිතුණු පූජකව හැටියට අපි පූජකයා නිසා පූජ්‍ය නෙමෙයි. පූජ්‍ය කියන්නේ මිනිසුන්ගෙන් ගෞරවය ලබන අය. පූජ්‍ය කියන්නේ අපි ගරු බුහුම ලබන විවිධ පදවි නාම අපි ලබා ගන්නයි. සමාජයට අපි සහතික පත්‍ර, පදවි නාම, අපේ නමට තවත් විවිධ ඒවා ආරෝපණය කර ගැනීම මේකක්වත් කිතුණු පූජකත්වයට අයිති නැහැ. කිතුණු පූජකයාට දේව වචනයට අනුව නම් පියතුමා හෙවත් පාදමත් කියන්න එපා කියලා යේසුස් වහන්සේ කිව්වා. එක්කෙනයි පියාණන් කියන්නේ එක්කෙනයි. එයාට හැර වෙන කාටවත් පාදවත් පියතුමාවත් ඒ පදවි කිසිම නාමයක් කියන්න එපා කිව්වා. මොකද බයිබලයට අනුව එක වැරදි. මොකද පියාණන් කියන්නේ එකම පියාණන් ඉන්නේ. අපි සේවකයෝ කියන එක තමයි උන්වහන්සේ කිව්වේ. දෙවියන් වහන්සේගේ අපි අපොස්තලුන් නිතරම කිව්වේ මම දෙවියන් වහන්සේගේ සේවකයෝ කියන වචනයයි. අපි ඇවිල්ලා තියෙන සේවය කරන්න. අපි ගරු බුහුමන් දක්වන පූජ්‍ය නෙමෙයි, අපි පූජකයා. අපි අනිත්‍යයට ගරු කරන්න, අපි අනිත්‍යයට උපස්ථාන කරන්න, අපිට ලොකු බලතලයක් දී තියෙනවා. ඒ තමයි අපිට සේවය කිරීමේ බලය. ඉතින් අද දවසේ අපි සිහි කරනවා ඒ පාද සේදීමේ සිද්ධිය තුළ යටහත් පා සේවක හදවත කිතුණු පූජකයන්ට අද දවසේ
අපිට මෙනෙහි කරන්න තියෙන කාරණය තමයි අපි යටහත් පාත්ව සේවක හදවත තුල යේසුස් වහන්සේගෙන් සේවය කරමු. ඊළඟ කරුණක් උන්වහන්සේ කරා අපි දකිනවා රාත්‍රී භෝජනයක් ගෝලියෝ 12 සමග උන්වහන්සේ පාවදෙන යූදසුත් හිටියා භෝජනයේට. ඔවුන් රාත්‍රී භෝජනය ගත්තා. ඊට පස්සේ යේසුස් වහන්සේ මතක සුභාරංචියේ 26 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා 26 ඉඳන් උන්වහන්සේ කියනවා උන්වහන්සේ ඒ භෝජනය අරගෙන වුණාට පස්සේ රොටි රැගෙන ආශිර්වාද කොට කඩා ගෝලයන්ට දී මෙහෙම කියනවා මේක මාගේ ශරීරයයි කිසේක උන්වහන්සේ කුසලානගෙන ස්තුති කොට උන්ට දී මේක පව්කමා පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවන අලුත් කිවිසුමේ මාගේ ලේයයි වදාළසේක. අපි දකිනවා යේසුස් අන්තිම රාත්‍රී භෝජනය සුද්ධ මේසේ සම්බන්ධ වුණා. උන්වහන්සේ ගෝලයන්ට කිව්වා මේ රොටිය මගේ පොඩි කරනු ලබන මගේ ශරීරයයි මේ කුසලානය වගුරුවන ලද නුඹලගේ පාපකම උදෙසා වගුරුවන මගේ ලේයයි. එතකොට මේ සිද්ධිය වෙලා නැහැ. නමුත් මේ සිද්ධිය සඳහා දැන් උන්වහන්සේ මේ අන්තිම තත්පර පැය ගන්න උන්වහන්සේගේ ශරීරය බාර දෙන්න යනවා රෝම වදකයන්ට. ඊට ප්‍රථම උන්වහන්සේ මේක කිව්වා. මේ දේශී කරන්න උන්වහන්සේව පොරොන්දුවක් අපිට දුන්නා. ඒ තමයි පියාණන් වහන්සේ පියාණන්ගේ රාජ්‍යයේදී මාගේ පියාණන්ගේ රාජ්‍යයේදී මා නුඹලා සමග අලුත් මුද්‍රික පානයෙන් බොන දවස දක්වා මෙතෙන් පටන් මේ මිදිඋස නොබෙන්නේ මේ කීසක අන්තිම භෝජනය. එතකොට උන්වහන්සේ අපිට පොරොන්දුවක් වුණා දේව රාජ්‍යයේදී පියාණන්ගේ රාජ්‍යයේදී අපි නැවත උන්වහන්සේගේ මේසේ ඉන්නවා. ඒ මේසෙට අපිත් මමත් උන්වහන්සේගේ මේසේ සම්බන්ධ වෙනවා දේව රාජ්‍යයේදී. අපි ඔක්කොමලා උන්වහන්සේගේ මනාලිය බවට පත්වෙච්ච ගැලවීම ලැබුවා. අපි ඔක්කොම ජයග්‍රහණ මේසයක් දේව රාජ්‍යයේදී තිනවා. ඒ දේව රාජ්‍යයේදී අපි ඒක යේසුස් වහන්සේත් එක්ක දේව රාජ්‍යය අපි සමරන්න යනවා. උන්වහන්සේගේ භෝජනය ඒකෙනද අපි ආශිර්වාද සෙනගක්. අද ජයග්‍රහණ තීරණයක් යේසුස් වහන්සේ ඉතිහාසෙ ගත්තා. මේ ලෝක ඉතිහාසයේ ආගමික නායකයෝ ඉන්නේ නැති, විවිධ දාර්ශනිකයෝ නැති, විවිධ විද්වතුන් ඉන්නේ නැති. නමුත් යේසුස් වහන්සේ කියනවා මම ආවේ එක කාරණයකටයි. මම ආවේ මැරෙන්න. මම ආවේ මගේ ජීවිතේ පූජා කරන්න, ලෝක ජනතාව පාපෙන් ගලවන්න. ඉතින් පළවෙනි ආදම්ගේ ජීවිතෙන් සියල්ලන්ට ඔවුන් අකීකරුණ නිසා මරණය ආවා. දෙවෙනි ආදම්ගේ ජීවිතයේ ගෙත්සෙමනේදී ඔවුන් උන්වහන්සේ ගත්ත ඒ තීරණය නිසා 100% උන්වහන්සේ පියාණන්ට කීකරුණ නිසා අපිට ජීවනය නිකුත් වුණා. ඉතින් අපි දකිනවා අන්තිමේදී යේසුස් වහන්සේ ගෙත්සෙමනේදී යාඥා කරමින් සිටියා. යාඥා කරමින් ඉන්න අතරතුර ගෝලයන්ට කිව්වා නුඹලා මාත් එක්ක අවදි වෙන්න කපයක්වත් අවදි වෙන්න බැරිද? යාඥා කරන පරීක්ෂකයා මා ළඟට එනවා. එතකොට අපේ යේසුස් වහන්සේ එහෙම කියලා අන්තිමද මතකයේ සුභාරංචියේ 26 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදයේ මෙහෙම කියනවා එකල උන්වහන්සේ ගෝලයන් ළඟට ඇවිත් දැන් වේදනාත්මක වූ තීරණාත්මක අවස්ථාවයි තමන්ගේ ශරීරය රෝම වදකයන්ට ශරීරය බාර දෙන මොහොත උන්වහන්සේ කියනවා මගේ ශරීරය කවුරුත් ගන්න බෑ, මගේ ජීවිතේ කාටවත් ගන්න බෑ, මගේ ජීවිතේ මම දෙනවා, මම ආවේ දේ කරන්න, මගේ පියාණන් මාව එව්වේ එකටයි. ජීවිතේ උන්වහන්සේ අපේ පාපය උදෙසා මැරෙන්න එව්වේ. ඒක නිසා උන්වහන්සේ අන්තිමේදී කියනවා ගෝලයන්ට කියනවා අවදි විඳ පොඩක් යාඥා කරන්න, මේක පරීක්ෂා වේලාවක්. කුරුස ගහ පේනවා, වේදනා ගහක්. ඒක දැකීමට ආස නැහැ, ඒක කන්න දාස නැහැ, ඒක අනුභව කරන්න දාස නැහැ. නමුත් උන්වහන්සේ කුරුස ගසට කීකුරු වෙලා උන්වහන්සේ කුරීරු මරණයට භාජනය වෙනවා. කුරීරු රෝම වදකයන්ගේ වදගහට උන්වහන්සේ එල්ලෙන්න යනවා. ඒ මහත් සාපලත් කුරුසේ ඊට ප්‍රථම උන්වහන්සේ කිව්වා ගෝලයන්ට මෙන්න පෑ ළඟ දැන් ආසන්න වුණා. උන්වහන්සේ වත්තටන් කොට ගන්න එන මොහොත මනුස්ස පුත්‍රයා පව්කාරයන්ගේ අත්වලට පාවා දෙනු ලබයි. නැගිටින්න අපි යමු. අන්න මා පාවා දෙන්න ළඟයි කිස්සෙක. එම කිව් විගසම. එම කිව්ව විගසම. නැගිටින්න අපි යමු. අන්න මම පාවා දෙන්න මා ළඟේ කිව්වා කියලා විගසම. උන්වහන්සේ කතා කරද්දීම 47 කියනවා බලව 12 දෙනාගේ එක්කෙනෙක් වූ යූදාස් උන්වහන්සේත් එක්ක එකට හිටියා උන්වහන්සේගේ ගෝලයා ශ්‍රාවකයා. ඔහුට යක්ෂයා ඇතුළු විය. ඔහුගේ දුර්වලතාවයක් හරහා
ඉතින් උන්වහන්සේව මුදල් වලට පාවා දෙන්න හැදුවා. ඉතින් දැන් ඒ උන්වහන්සේගේ ගෝලයා තමයි මේ ජූදාස්. ප්‍රථමයෙන් එන්නේ උන්වහන්සේ බත්තඩන් ගොඩ ගන්න. මේක තමයි ලොකුම අමාරු තත්ත්වය. ලොකුම වේදනාව. කසපාර ගහනවට වඩා මේ වේදනාව තමයි උන්වහන්සේට දරා ගන්නට බැරි. ඊට පස්සේ උන්වහන්සේ යූදස් සමග නායක පූජකයෝ හා සෙනගගේ වැඩිමාළෝ කෙරෙන් කඩු මුගුරු ගත් මහත් වූ සමූහයක් යේසුස් වහන්සේවත් අඩංගුවට ගන්න ආපු සේනාව ගැන උන්වහන්සේ විස්තරයක් දෙනවා. මහත් වූ සමූහයක් ආවා. උන්වහන්සේ පාවා දෙනා මම යමෙකු සිඹ ගනින්ද ඒ උන්වහන්සේයි කීසේක උන්වහන්සේ අල්ලා ගනින්නලා කියා උන්ට ලකුණක් දී තිබුණේය. අපි දකිනවා එකනේමෝ යේසුස් වහන්සේ ළඟට ඇවිත් රබ්බී සුබ සිද්ධ වේවා කියා උන්වහන්සේ සිඹ ගත්තේය. එවිට යේසුස් වහන්සේ කියනවා මිත්‍රය උන්වහන්සේගේ ප්‍රේමයේ ඊතරම් මෙවැනි සෙනගක් උන්වහන්සේව අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී රෝම වදකයෝ රෝම සොල්දාදුවෝ උන්වහන්සේව අත්අඩංගුවට ගන්න එනකොට යූදස් උන්වහන්සේ ඉදිරිපිට පාවා දීමේ සිද්ධියේදී උන්වහන්සේ ඔවුන් දෙස බලලා කියනවා මිත්‍රය යාළුවෙනි නුඹ කරන්ට ආදේ කරන්නේ කිසේක. උන්වහන්සේගේ ශරීරය උන්ට දුන්නා මෙන්න ඔබලා කරන්ට ඕන දේ කරන්න. මේක සඳහායි මම ආවේ. මේක තමයි ජයග්‍රහණය. අපිට ජයග්‍රහණය දුන්න යේසුස් වහන්සේ නිසා අද අපි ජය ප්‍රකාශ කරමු. අද අපි ගැලවීම ලබලා අපි ජීවනය ලබලා අද අපිත් එක්ක පංගුකාර ලබනවා යේසුස් වහන්සේ. අද උන්වහන්සේ ජීවමානයි. එදා ගෙත්සෙමනිදී උන්වහන්සේ ගත්ත තීරණය ජයග්‍රහණ තීරණයක් වුණා. ඔබ සැමට යේසු පීතයි. ඔබගේ ජීවිතයේ මෙනෙහි කරන්න. ඔබ වටිනාත පුද්ගලයෙක්. ඒ වටිනාතකම ලැබුණේ යේසුස් වහන්සේ නිසායි. ඔබ සැමට යේසු පීතයි.